මන්ත්‍රීතුමා ගරු ඇමතුමනි විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා බාල ගල් ලඟුරු ගෙනල්ලා විශාල පාඩුවක් සිදු වුණා කියන එකට. එතකොට නොරොච්චෝලේ බලාගාරයේ මගින් කරපු පරීක්ෂණයේදී හෙළි වෙලා තියෙනවා මිලියන 2153ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඔබතුමාලා අය කර ගන්නට ලැබිලා තියෙන දඩ මගින් මිලියන 351යි. එතකොට මේ ගල් ලඟුරු ගෙන්වීමේදී RB1 සහ RB2 කියන කාණ්ඩ දෙකෙන් ඔබතුමාලා ටෙන්ඩර් කරලා තියෙන RB1 කියන කාණ්ඩයට ප්‍රමිතියට අදාළව ටෙන්ඩර් කරලා ගෙන්නනවා. ඒතකොට මේ RB1 සහ RB2 අතර එක ටොන් එකට ඩොලර් 3.84ක වෙනසක් තියෙනවා. එතකොට මේ බලශක්තිය මේ ටෙන්ඩර් කරුවට අපිට භාණ්ඩ ලබා දෙද්දී මේ දඩ මුදල RB2 එකෙන් සප්ලයි කරලා හැබැයි දඩ මුදල ගෙව්වට වඩා දෙයක් තියෙනවා අර අතන ගන්න මුදලින්. ඒ නිසා මේක ඇතුලේ විශාල වංචාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා සමාජයේ කතා බහක් තියෙනවා මේ වංචාවේ මුදලක් ඔබතුමාගේ සාකුවටත් යනවා කියලා. ඒ නිසා මේ මුදල අය කර ගන්නට අමාත්‍යාංශයේ විදියට ඇමතිවරයා විදියට ඔබතුමා මොකක්ද කරන්නේ? මේකේ මොකක්ද පරීක්ෂණ වල තත්ත්වය? මේ මුදල රටට අහිමිලා තියෙන මුදල අය කර ගන්නට ඔබතුමාගේ ක්‍රියාමාර්ගය කුමක්ද? කරු කතානායකතුමනි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයට කිසිම අදාළතාවයක් නැති ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා මන්ත්‍රීවරයාගෙන් ඒක නිසි පරිදි ඉදිරිපත් කරන්න මම යනුව පිළිතුරු ලබා දෙන්නම් කියලා. ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නයන්. ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නයට පැන නැගෙන එක අදාළ අතුරු ප්‍රශ්නයක් වුණා ගොඩාක් හොඳයි කියලා. නේද? එතුමාගේ අමාත්‍යාංශයට අදාළ ගරු මන්ත්‍රීතුමා මේ කියවන්නකෝ මේ ස්ටෑන්ඩින් ඕඩර්ස් ඔබතුමාලා මොනවා කරනවද මන් දන්නේ. ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු. ඒක ආපහු පළවෙනි ප්‍රශ්නේ නැවත අහන්න. ඔව්. මේ ගරු සභානායකතුමා එකක් තමා මන්ත්‍රීතුමා තමන්ගේ අතුරු ප්‍රශ්න අහද්දී අනවශ්‍ය විවේචනයක් ඇමතුමාට යොමු කළා. ඒ නිසා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා ඒක ස්ථානික කණුව බලලා හැන්සාටින් ඉවත් කරන්න කියලා. දෙවෙනි එක තමයි ගරු විපක්ෂ ආදි නායකතුමා වෙනවා. කතානායක අතන ඉන්නේ. ඔතන නෑ. හොඳද? විපක්ෂ සභානායකතුමා මම ඉවර නෑ. දෙවෙනි එක තමයි කතානායකතුමනි. නෑ අහුම්කම් දෙන්න. විපක්ෂ නායකතුමා දන්නවා අපි සම්පූර්ණ දවසක විවාදයක් දීලා තිබෙනවා. දවසක විවාදයක් දීලා තිබෙනවා මේ ප්‍රශ්න ගැන විවාද කරන්න. එතෙන්දී විවාද කරන්න ඒ නිසා අද මේ පාර්ලිමේන්තුවේ කාලනාශ කරන්න එපා කියන ඉල්ලීම කරනවා. ගරු විපක්ෂ නායකතුමා ගරු කතානායකතුමනි ස්ථාවර නියෝගවලට අනුකූලව ප්‍රශ්නය අසන ගරු මන්ත්‍රීතුමාට අයිතිය තිබෙනවා. විශේෂයෙන්ම පිළිතුරට කේන්ද්‍රගතව ප්‍රශ්නය අහන්න. මම ඔබතුමාට කියන්න කැමතියි. එතුමා අහන්නේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව, සූර්ය බලශක්තිය පිළිබඳව. ගල් ලඟුරු වංචාව ඍජුවම බලපානවා. විශේෂයෙන්ම අපේ විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියේ ධාරිතාවයක් විදුලි බිලක්. ඒ නිසා එතුමා අහන ප්‍රශ්නය වළංගුයි. මේ ගල් ලඟුරු ප්‍රශ්නය ඍජුවම බලපානවා බලශක්ති ක්ෂේත්‍රයට. පුනර්ජනනීය සහ පුනර්ජනනීය නොවන බලශක්තිය පිළිබඳව තමයි එතුමා අහන්නේ. සෝලා කියන්නේ පුනර්ජනනීය බලශක්තිය. පුනර්ජනනීය බලශක්තියේ ධාරිතාවය අඩු වෙනකොට අනිවාර්යෙන්ම ඊසල් මාෆියාවට යට වෙනවා. ගල් ලඟුරු 33 දූෂණය ඍජුවම බලපානවා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන්න. තමින්දා විජේසිරි මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක මොකද්ද? පොයින්ට් එක තමයි ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 34 ඉතිහාසයේ පාර්ලිමේන්තුව වල ස්ථාවර නියෝග අංකේම ආවේ නැහැ. අපි කියනකොට ඒක ස්ථාවර නියෝගද කියන කාරණේ වැටහෙනවා මුලසුනට. ඒ නොවේ නම් වාඩි කරනවා. නමුත් ඔබතුමා යන ක්‍රමවේදය අපි කියන්නේ නැහැ. නමුත් ගරු කතානායකතුමනි මන්ත්‍රීවරයාට ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඇමතිවරයාට ඒ වගේ උත්තරේ දෙන්න පුළුවන්. හැබැයි ඒක හැන්සාට් එකෙන් අයින් කරන නීතියක් නෑ සභානායකනි. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය අහන්න. ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය අහන්න. ඒක වරප්‍රසාද ප්‍රශ්නයක්. ගරු කතානායකතුමනි ඊටාම කනගාටු වෙනවා මේ ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නෙට අදාළව අතුරු ප්‍රශ්නය අහන්න. ඔබතුමා කතා කරන්න දෙන්නේ නැහැ නේ. ඔබතුමා දැන් ජනතාවට අදාළ ප්‍රශ්න තමයි අපි අහන්නේ. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මම අවධානය කරනවා 33 එක කියවන්න කියලා. ඔව්. ගරු මන්ත්‍රීතුමා දැන් මේ ඇමතිතුමනි ඔබතුමාලා ගිය සතියේ පවර් එනර්ජි සැලැස්මක් ඉදිරිපත් කරා ඔබතුමාගේ අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකේ ඒක දාලා තියෙනවා. ඒතර ඒ සැලැස්ම ඉදිරිපත් කරද්දිම සාමාන්‍ය මහ ජනතාවගේ අදහස් ගන්න දින 14ක කාලයක්වත් දෙන්න ඕනේ. හැබැයි ඒ දින 14ක කාලෙ දෙන්නේ නැතුව මේ දින 5කින් විතර වගේ පවර් එනර්ජි සැලැස්ම පිළිබඳ අදහස් ඉදිරිපත් කරන්න කියලා ඒ කාලේ නතර කරලා තියෙනවා. ඒ වගේම අහන්න කැමති මේ පවර් එනර්ජි සැලැස්ම ඇතුලේ ඔබතුමාලා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව ඉතාමත් පොඩි ඡේදයක් විතරයි ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට ඔබතුමාලා
දැන් පුනර්ජනී සූර්ය විදුලි බල පද්ධතියෙන් මේ මෙගාවොට් 1600ක ප්‍රමාණයක් එනවා නම් මේක ස්ටෝර් කරන්නට අවශ්‍ය බැටරි සහ මේවා අවශ්‍ය මේ තාක්ෂණික කරුණු සම්පූර්ණ කරන්න ඕනේ. හැබැයි ඔබතුමාලා තව දුරටත් අපිට පේන්න තියෙනවා මේ සූර්ය බල පද්ධති සූර්ය බලයෙන් ගන්න විදුලිය දිරිමත් කිරීමට වෙනුවට මේ ගල් අඟුරු සහ වෙනත් ඒ වලින් ගන්න ඒවා තමයි වැඩ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන නිසා ඔබතුමා පුනර්ජනී බල ශක්තිය සම්බන්ධව සූර්ය බල ශක්තිය සම්බන්ධව දිරිමත් කරන්න ඔබතුමාලා මොකක්ද ක්‍රියාමාර්ගය? ගරු අමාත්‍යතුමා ගරු කතානායකතුමනි කොටස් දෙකක් තියෙනවා වගේ මට පැහැදිලි වුණේ. විශේෂයෙන්ම විදුලි බල ප්‍රතිපත්ති අපි මහජනතාව සඳහා දින 21ක් අපි ඉදිරිපත් කරලා තිබුණා. ඒකේ දෙවන පියවර විදිහට දැන්ට 12 වෙනිදා ඉඳන් අපේ වෙබ්සයිට් එකේ දැන්ට නැවත ඉදිරිපත් කරලා තියෙනවා. 19 වෙනිදා වෙනකන් ඔබතුමාලාට අවශ්‍ය නම් ෆයිනල් ඩ්‍රාෆ්ට් ඩොකියුමන්ට් එක ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය නම් කමෙන්ට් දෙන්න පුළුවන්. 19 වෙනිදා වෙනකන් විවෘතයි. දෙවනි වතාවට. ඒ කියන්නේ 21ක් දීලා ඊට පස්සේ සෙකන්ඩ් ස්ටේජ් එක. ඒකට ඔබතුමාලාට විවෘතයි අවශ්‍ය මේ අපි ඇත්තටම පළවෙනි එකේ ලැබිච්ච ගොඩාක් කමෙන්ට්ස් යෝජනා අපි මේකට ඇබ්සෝබ් කරලා තියෙනවා. දෙවෙනි එකත් අපි ආයි ඒක ඇබ්සෝබ් කරලා ඉදිරිපත් කරලා තියෙනවා. වෙබ්සයිට් එකේ දැන් පළ කරලා තියෙනවා. ඔබතුමාලාට පුළුවන් ඒකට 19 වෙනිදා වෙනකන් යෝජනා චෝදනා ඕන එකක් දෙන්න අපි ඒක බොහොම වෙල්කම් කරනවා. ඒකට අමතරව පුනර්ජනනීය බල ශක්තිය ගත්තොත් සූර්ය විදුලි බලය අපි ගබඩා කරන්න ඇත්තටම දැන්ටම මෙගාවොට් 160කට බැටරි ධාරිතාවයක් අපි පළවෙනි වතාවට ලංකාවේ ඇති කිරීමට අවශ්‍ය දැන් ඊයේ ඉඳන් අපි ඒකේ ප්‍රධානය කිරීමේ කොන්ත්‍රාත් ප්‍රධානය කිරීම ලිපියේ නිකුත් කරන්න ආරම්භ කරා. ඒක යනවා. ඒ වගේම අපි බොහොම නුදුරේදී තවත් මෙගාවොට් 300ක් දක්වා අලුත් ටෙන්ඩරයක් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට අපි කිසි විදිහකට පුනර්ජනනීය බල ශක්තිය ඩිස්කරේජ් කරලා නැහැ. මේකේ වැඩේ තියෙන්නේ මේකේ ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එක අපිට සෑහෙන්නේ නැහැ. මේක අත්‍යවශ්‍ය ප්‍රමාණයට අපිට ගන්න තරම් සූර්ය බලය හෝ සුළං බලය. ඒක අපිට මූලික අවශ්‍යතාවයක් තියෙනවා ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එක ඩෙවලොප් කරන්න. ඒක අපි මොකද ඒකට අපිට මුදල් හොයා ගන්න ඕනේ. අපි ඒ කර්තව්‍ය යෙදෙනවා. ඒ අමතරව මේ කිසිම දෙයක් අපි ඩිස්කරේජ් කරන්නේ නැහැ. ඒ වගේම අපි උපරිමයෙන්ම දැන් මෙතනින් 150ක් අපි 160ක් අපි මෙගාවොට් මේ ළඟදීම මාස 6ක් ඇතුළත අපි බොහෝ විට ඒක අවසන් කරන්න මේ අවුරුද්ද ඇතුළත අපි බොහොම කාර්යක්ෂමව ඒක ඉවර කරන්න ලෑස්ති කරගෙන යනවා. ඒ අතර අපි ඉදිරි මාස දෙක ඇතුළත තවත් මෙගාවොට් 300ක් දක්වා බැටරි ස්ටෝරේජ් අපි ආරම්භ කරන්න ලෑස්ති කරනවා. ඊට පස්සේ අපි ඉඩම් හඳුනාගත්තේ වේ බැටරිත් එක්ක සූර්ය බලය එකතු කරලා ටෙන්ඩර් කරන්න අවශ්‍ය කටයුතු මූලික ඉඩම් හඳුනා ගැනීම මේ මූලික කටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. අපි ඒකින්ද අපි මේ පැත්ත බොහොම පොසිටිව්ලි අපි අරන් යනවා. ඔබතුමා කියනවා වගේ අර නෙගටිව් පැත්ත නේ පොසිටිව් පැත්තට අපි මේක ගෙනියනවා.